හයි ළමයි. ඔන්න අපි මේ යන්නේ නෝරගේ බංගලාවට. දැන් ඔයාලා හිතනවා ඇති නෝර බංගලාවේ නැති වෙලාවේ අපි මේ යන්නේ නෝරගේ බංගලාව අයිති කරගන්න කියලා. නෑ. පිරිමි ළමයි ෂූටින් වලට නෙමෙයි අපි මේ යන්නේ. අපි මේ යන්නේ හොරර් ෆිල්ම් එකක් ෂූට් කරන්න. ඔයාලා දන්නවද මේ බංගලාව ඉස්සර අයිති වෙලා තියෙන්නේ සුදු ජාතික මිනිස්සෙට. ඉතින් එයා කාලයක් යද්දි එයාගේ වයිෆ් සැක කරලා එයාව මරලා තියෙනවා. ඔන්න සතියකට පස්සේ ඒ සුදු ජාතික මිනිස්සයාත් අශ්වයා පිටින් වැටිලා යකඩ උලක් ඇනිලා තමයි මැරිලා තියෙන්නේ. ඉතින් මම මේ බංගලාවකට කලින් ඇවිල්ලා තියෙන ලොකි ෂූටින් වලටත්. ඔන්න ඒ කාලේ තමයි මේ බංගලාව ගැන මේ වගේ කතාවක් මං ඇහුවේ. ඉතින් එහෙම දෙයක්වත් දැනගෙන තමයි අපි අද මේ බංගලාවට හොල්මන් ෆිල්ම් එකක් කරන්න ඇවිල්ලා තියෙන්නේ. පේනව නේද? ගොඩක් පාළුවට කියපු බංගලාවක් මේක. පේනව නේද මගේ හැටි උදේම නැගිටලා නිදිමතේ තමයි ඔය මේ ඉන්නේ. මේ ඉන්නේ තාරක්කි. මෙයාගේ වැඩේම බංගලාව වටේ තියෙන ගස් ටික පාළු කරන එක. ඔන්න ඉතින් මුලින්ම කස්ටියුම් චේන්ජ් කරලා මේකප් ආටිස්ට් ගාවට ආවා මාව පොඩ්ඩක් ලස්සන කරගන්න. මේකප් එක දැම්මට පස්සේ මගේ ෂූට් එකට ඕන ෆයිනල් ලුක් එක තමයි මෙන්න මේ. මේ ඉන්නේ අපේ ෆිල්ම් එකේ ඉන්න අනිත් ආටිස්ට්ලා තාරක්කි, නිෂාන් අයියා, මේ ඉන්නේ චතුර අයියා. මේ ඇත්ත එක තමයි අද අපි හොරර් ෆිල්ම් එක ෂූට් කරන්නේ. මගුලත් කඩේ කවුරුත් නැහැනේ. ඔන්න ඉතින් ෂූටින් පටන් ගත්තා. මේ වගේ කැලවල අස්සේ තමයි අපි ගොඩක් ෂූට් කරන්න ඕනේ. මොකද මේක හොරර් ෆිල්ම් එකක් නේ. මේක හොරර් ෆිල්ම් එකක් වුණාට මෙන්න මේ මාත් එක්ක ඉන්න අනිත් ආටිස්ට්ලාත් එක්ක වැඩ කරද්දි hina ගිහින් පණ යනවා. පේනව නේද? ඉතින් මේක හොරර් ෆිල්ම් එකේ තියෙන බය ඇත්තටම මට දැනෙන්නේ නැහැ. දෙවෙනි එක නිකන් ටාටා බස් එක ඕන්න කියලා වගේනේ. ලාම්පොත් මල්ලි ලාම්පොත් නිෂාන් දිද ගන්න. ඔන්න ඔය සුදු පාට අධික ෂර්ට් එකක් ඇඳන් ඉන්නේ අපේ ඩිරෙක්ටර් ගෝතම මනම්පේරි. හරි මේ මේ තියෙන්නේ ෂූටින් දෙවෙනි දවස. ඉන්නේ ඒ වෙද්දී ඔයාලා හැමෝම දන්න, ඔයාලා හැමෝම ආදරය කරන ට්‍රිනිටි බබත් ෂූටින් වලට ආවා. චිනා බලන්නද කට්ටිය මේ? ඌ දැන් අර ලිලියක් ආවා කියලා නේද? පොඩි හොල්මන ආවනේ. ඔන්න දැන් අපි එන්ට්‍රන්ස් එකට ආවා. මේ තියෙන්නේ හොල්මන් වංගට. මෙන්න මේ ඉන්නේ අපේ ෆිල්ම් එක පිටිපස්සෙන් ඉන්න අපේ ප්‍රොඩියුසර් ශර්මාල් දිල්ෂාන්. මෙන්න මේ විදිහට තමයි ඉතින් අපේ හොරර් ෆිල්ම් එකේ රූගත කිරීම සිදුවෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ ෆිල්ම් එක රිලීස් වුණාම ඔයාලා මේ කතාවට ගොඩක් ආදරේ වෙයි කියලා. එහෙනම් බයි.